ඔබට පීනන්න බැරි එක කියන්නේ නැහැ. අර මම කියපු රිසෝට් එක තමයි මේක. හලෝ කොහමද ඉතින් යාළුවනේ ඔන්න තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම් වෙන්න ආවා. අද ටිකක් වෙනස් විදියකට වැඩක් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද කලින් වීඩියෝස් තුනේම කරේ හයිකින් කරන එකයි කැම්පින් කරන එකයි. ඔන්න දැන් මේ වීඩියෝ එකෙන් අපි වෙනසක් කරන්න බැලුවා. අපි ගම්පහ ප්‍රදේශයේ තියෙන කියන්නේ කට්ටියට නාන්න පුළුවන් තැන් වගේ ටිකක් අපි ප්ලේස් ටිකක් හෙව්වා. දැන් අපි දැන් ඇවිල්ලා ඉන්නේ අල්ගමැල්ලට. ඔයාලා අල්ගම උඩුවක පාරේ එනකොට තමයි ඔයාලට මේ ප්ලේස් එක හම්බෙන්නේ. ටිකක් ඇතුළට එන්න ඕනේ. ඔයාලා සමහරවිට දකින්න ඇති අපි ආපු පාර. ඉතින් එහෙනම් අපි මේක බලලා ඉමු. මේ දවස් ටිකේ වැස්සෙන්දා මේ වතුර පාර ටිකක් සැර වැඩි. නාන්න එන කට්ටිය ටිකක් කල්පනාවෙන් පරිස්සමින් කොතන නෑවත්. මේ මොකද වැස්ස කියනම් ප්‍රශ්නයක් නෑ. වතුරත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. අපි ඉස්සරහට ගිහලා බලමු. මගේ වීඩියෝ එක බලන්න ඔයාලා අලුතින් එකතුනේ මතක ඇතුව subscribe කරන්න. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like කරලා comment කරන්න. ඒක මතකම කරන්න එපා. පීනන්න බැරි බම් මේ place එක අවුලක් නෙමෙයි මට වෙන්නේ උඹේ අවුලක් බා. නෑ නෑ උඹටයි පීනන්න බැරි. උඹට පීනන්න බැරි එක කියන්නේ නෑ. නෑ මේ බලන්න උඹ ගල්ලා දින ඕනේ. එයාකෝ ඉතල අකුමාන කිව්ව ගාපොන්නේ. එදත් බලේටනේ බම්බ නෑව්වේ. ඉස්සුද බං. යාළුවනේ අපිට අර අතන පේන සීමාවෙන් එහාට යන්න බෑ. මොකද එතනින් එහාට පාරක් නෑ. තනිකර ඝන කැලෑව. මේ කොහෙන්වත් යන්න පාරකුත් නෑ. මේ කොහමද දැන් අපි ඊළඟට යන ප්ලේස් එක මෙතනින් උඩ තැන. අපි එතනටත් යමු. මතක ඇතුව වීඩියෝ එක subscribe කරන්න. ඔහොමම දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. කොහෙවත් යන්න එපා. එහෙනම් මේ මෙතන කරලා ඔය මෙතන පයින් දෙවල් අපිට කිව්වේ. බෑත් බා අනිවාර්යයෙන් වැටෙනවා බෑත්. මෙතනනේ ආ ගානල කරේ පොඩ්ඩක්. ආ ගානේ පැනහම බලන්න ඇවිල්ලා. දැන්නම් පස්සේ. පැන්නොත් ගලේ ලිස්සුවොත් වතුරේ. Try and try one day you can swimming. බඩයි මයින් ආවද? වයින් ගහපන්. බබ්බා වරෙන් බය නැතුව. චාටර් බං. සේ.
අයියෝ අර තව ආපහු ලිච්චුවම අල්ගමැල්ලේ නාන්න එනවනම් කට්ටිය ඔයාලට මෙතන තියෙනවා රිසෝට් එකක්. ඒක ඩේ අවුට් තියෙනවා. අපි රිසෝට් එකට නම් යන්නේ නැහැ. ඔයාලා එන කට්ටිය මේක සර්ච් කරලා Google එකේ හරි බලලා ඔයාලා ඒකේ විස්තර ටික අරගෙන කතා බහ කරලා එනවනම් ඩේ අවුට් එකකට එන්න. මොකද මේ පරිසරයත් එක්ක මම හිතනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයි. අපි ඒ ගැන නම් දන්නේ නැහැ. මොකද අපි ආයේ මේකටනේ. ඒ හින්දා ඔයාලා පුළුවන් නම් විස්තර ටික බලලා කරලා එන්න. අර මම කියපු රිසෝට් එක තමයි මේක. මේ එන කට්ටිය රිසෝට් එකට ඕනනම් ගිහිල්ලා බලලා කරලා කාලා බීලා ඩේ අවුට් එකකුත් ගිහිල්ලා එන්න පුළුවන්. නාන නැචරල් පූල් එකක් තියෙනවා නිකම්ම වගේ. අතනින් උඩහටත් යන්න පුළුවන්. ඒනට අපි මේ පල්ලෙහා පැත්තට තමයි යන්නේ. අපි ගිහින් බලමු. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මෙතන උඩහ පාරක් තියෙනවා. ඒ උඩහ පාරෙන් ගියාම මඟට වැටෙන්නේ කියලා තමයි කිව්වේ කට්ටිය නම්. මේ ඒ හින්දා ඉතින් අපි එළපාර දිගේම යනවා. යාළුවනේ මම ඔයාලට අරහෙන් උඩහට යන්න පුළුවන් කියලා කිව්වනේ ආපහු පටන් ගන්නේ. එහෙන් යන්න එපා. මොකද ඇල්ල තියෙන්නේ මේ පැත්තේ. ඔයාලා කැමති කවුරු හරි ඉන්නවා නම් මේ පැත්තෙනුත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වුණාට ඇල්ල බලන්න එනවා නම් මේ පැත්තට යමු. අපි ගිහිල්ලා බලමු පල්ලෙහාට. යාළුවනේ අර අපි ගිහුව උඩුව කැල්ල තමයි මේක. දැන් අපි ඉන්නේ දිනමාල ප්‍රදේශයේ. ඔයාලා අල්ගම ඉඳලා අල්ගමැල්ලට හැරෙන තැනින් උඩ පැත්තට පාර තමයි එන්න ඕනේ දිගටම. එනකොට තමයි මේක ප්ලේස් එක හම්බෙන්නේ. අර අල්ගමැල්ලට සම්බන්ධ වෙන්නේ මේ වතුර පාර තමයි. මේ පල්ලයට ගලාගෙන යන වතුර ටික තමයි අල්ගමැල්ලට සම්බන්ධ වෙන්නේ. දිගටම වීඩියෝ එකත් එක්ක ඔන්න රැඳිලා ඉන්නේ.
යාළුවනේ අපි දැන් ඉන්නේ බොරකැල්ලේ අම්තිරිකල ප්‍රදේශයේ. අපි අන්තිරම නැවතුනේ උඩුවකැල්ලෙන්. උඩුවකැල්ලේ ඉඳලා මෙතනට තියෙනවා කිලෝමීටර් 22ක වගේ දුරක්. ඔයාලා එන්න ඕනේ කිරිඳිවැල රුවන්වැල්ල පාරේ. කිලෝමීටර් 10ක් 12ක් වගේ එනකොට ඔයාලට වම් අත පැත්තට පාර තියෙනවා. පොඩි පටු පාරක්. ඒ පාර දිගේ එන්න ඕනේ කොමාරි කිලෝමීටරයක් වගේ. එතකොට ඔයාලා දිගටම එන්න කොන්ක්‍රීට් පාරක් තියෙනවා. කොන්ක්‍රීට් පාර දිගේ ආවට පස්සේ ඔයාලට මේ ඇල්ල තියෙන තැනට ලං වෙන්න පුළුවන්. අපි තව ටිකක් උඩට ගිහිල්ලා බලමු. එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. අපි ගිහින් බලමු. යාළුවනේ අතන සීමාවක් තියෙනවා. එතනින් එහාට එන්න දෙන්නේ නැතුව ඇති. ඒ වුණාට මේ අපි එතනින් එහාට ආවා. මොකද අපි නාන්න නෙමෙයි ඇත්තටම ආවේ. පොඩ්ඩක් මේ නේචර් view එක ගැන පොඩ්ඩක් බලන්න මේවා ටිකට තමයි අපි ආවේ. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. ඔච්චර ගියත් ඇත්තද? යාළුවනේ අද අපේ වීඩියෝ ලෝකයේ මෙතනින් නිමා වෙනවා. තවත් දවසක තවත් අලුත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙමින් දැනට අපි සමු ගන්නවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, වීඩියෝ එකට කමෙන්ට් කරන්න. එහෙනම් තවත් දවසක ඔයාලව හම්බෙන්න. ඉතින් එන්නම්.